ආයිබෝවන් කියල පිළිගන්න ඔයාලා හැමෝම සතියටෙක් YouTube චැනල් එකට අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් වෝටමාක් එකක් වදින්නේ නැතුව හොඳට වීඩියෝයක් එඩිට් කරගන්න පුළුවන් CapCut කියන ඇප් එක ගැන අපි ඒක බලන්න යමු වීඩියෝ එකට. ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මේක කරන්න ඔයාලගේ Play Store එක මුලින්ම ඕපන් කරලා මෙතන සර්ච් කරන තැන CapCut කියලා සර්ච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ තියෙන ඕපන් කියන බටන් එකෙන් මේ ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම මේකේ user interface එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට CapCut එකෙන් වීඩියෝ විතරක් නෙවෙයි ෆොටෝ එඩිට් කරන්න පුළුවන්. මෙතන ඔයාලට ඒගොල්ලන්ගේ tools 12ක් තියෙනවා මෙතන බලා ගන්න. සමහර tools pro version එකෙන් තමයි use කරන්න පුළුවන්. ඔයාලට pro version එකත් මෙතනින් click කරලා buy කරලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඔයාලට මෙතන නිල් පාට ලොකු බටන් එකක් තියෙනවා new project කියලා. අපි ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ අපි සාමාන්‍ය වීඩියෝ එකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. මේ විදිහට වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. ඔයාලා ඒක වීඩියෝ එක ක්ලික් කරලා ඕන වීඩියෝ එක ක්ලික් කරලා මෙන්න මේ ඇඩ් කියන බටන් එකට ඔයාලා ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ විදිහට වීඩියෝ එක මේ CapCut එකේ ටයිම්ලයින් එකට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මුලින්ම කතා කරන්නේ තව වීඩියෝ එකක් ඔයාලට මේ ටයිම්ලයින් එකටම ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා අනිත් වීඩියෝ එකත් මේ විදිහට ඇඩ් කරන්න. මම මේ වීඩියෝ එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට වීඩියෝ දෙකම ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ වීඩියෝ දෙක අතරේ ඔයාලට මෙන්න මේ වගේ අයිකන් එකක් බලා ගන්න පුළුවන්. එතනින් අපිට කරන්න තියෙන්නේ මේ වීඩියෝ දෙකට මැදින් වීඩියෝ දෙක වෙන් වෙන තැනට ට්‍රාන්සිෂන් එකක් දාන්න. අපි ඒ බටන් එක ක්ලික් කරලා බලමු කොහොමද ට්‍රාන්සිෂන් එකක් දාන්නේ කියලා. මේ විදිහට ඔයාලා ඒ බටන් එක ක්ලික් කරාම ට්‍රාන්සිෂන් වින්ඩෝ එක ඕපන් වෙනවා. මෙතන ඔයාලට ගොඩක් ට්‍රාන්සිෂන් බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ ට්‍රාන්සිෂන් එක දානවා. ඔයාලට එතකොට මේ විදිහට ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන් වීඩියෝ එක. මේ විදිහට තමයි මුලින්ම අපි Photoshop එකේ ට්‍රාන්සිෂන් එක ඇඩ් කරගන්නේ. අපි බලමු ඊළඟට මෙන්න මේ අපි දැන් ටයිම්ලයින් එකේ ප්ලේ වෙන තැන තියෙන වීඩියෝ එකේ එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන කොනේ එඩිට් කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අපි ඒක ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එකට අදාළ එඩිට් වින්ඩෝ එක වෙනම ඕපන් වෙනවා. මෙතන ඔයාලට මුලින්ම ස්ප්ලිට් කියලා ටූල් එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක ඔයාලට තැනකින් කට් කරගන්න ඕන නම් මේ ස්ප්ලිට් කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ දෙක එතනින් කට් වෙනවා. කට් වෙනවා. ඊට පස්සේ ඔයාලාට ඕන නම් ඉතින් ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරන්න මේ එතන තියෙන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ ටූල් එක. මේ ඊළඟට තියෙන්නේ මේ ස්පීඩ් කියන ටූල් එක. මේකෙන් කරන්නේ ඔයාලගේ වීඩියෝ එක ගේ ඩියුරේෂන් එක වෙනස් කරගන්න එක. ඊළඟට ඔයාලට මෙතන ඇනිමේෂන් කියලා ටූල් එකක් තියෙනවා. ඒකෙන් කරන්න ඔයාලගේ වීඩියෝ එක පටන් ගන්නකොට හරි ඉවර වෙනකොට හරි ඔයාලගේ වීඩියෝ එක ඇනිමේට් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මුළු වීඩියෝ එක මේ විදිහට ඇනිමේට් වෙවි තියෙන්න ඕන නම් මෙන්න මේ කොම්බෝ කියන ඔප්ෂන් එකේ තියෙන ඇනිමේෂන් ඔයාලට එතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන මේ ඉෆෙක්ට් කියන ටූල් එක. මේකෙන් ඔයාලට පුළුවන්
ඔයාලගේ වීඩියෝ එකට ඉෆෙක්ට්ස් ඇඩ් කරගන්න. මෙතෙන්ට ගියාට පස්සේ මේ CapCut එකේ ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා. ඔයාලට බොඩි ඉෆෙක්ට්ස් දාගන්න ඕන නම් මේ ටූල් එකෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි වීඩියෝ එකේ සබ්ජෙක්ට් එකක් තියෙනම් ඒකට අපිට මේ විදිහට ඉෆෙක්ට් එක දාගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතන තියෙන ටූල් එක තමයි enhance voice කියන්නේ. මේකෙන් කරන්නේ අපේ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එකේ තියෙන නොයිස් වගේ දේවල් රිමූව් වෙන එක. ඊට පස්සේ ඔයාලට මෙතන රීටච් ටූල් එක බලා ගන්න පුළුවන්. ඒකෙන් කරන්නේ ඔයාලගේ වීඩියෝ එකේ තියෙන සබ්ජෙක්ට් එකේ ෆේස් එකේ තියෙන එක එක අඳුරු තැන් මකලා ෆේස් එක ස්මූත් කරන එක. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ රිමූව් බෑග්ග්‍රවුන්ඩ් ටූල් එක. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඕනම වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. නැත්නම් අපිට මෙතන මේ කස්ටම් රිමූවල් ටූල් එක අපිට පුළුවන් රිමූව් වෙන්න ඕන ටික මේ විදිහට බ්‍රෂ් එකෙන් ඇදලා ඒක රිමූව් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ කැමරා ට්‍රැකින් කියලා ටූල් එකක් තියෙන්නේ. අපි මොකක් හරි කැමරා ට්‍රැකින් ටූල් එක ඔන් කරලා ඔයාලගේ වීඩියෝ එක අපිට අවශ්‍ය තැන ට්‍රැක් කරාට පස්සේ ඔයාලට ඒ වීඩියෝ එක ප්ලේ වෙන්නේ අපි ට්‍රැක් කරපු තැන වීඩියෝ එකේ මැදට එන විදිහට. ඒ තැන කොහාට ගියත් වීඩියෝ එකේ මැද තමයි තියෙන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වොලියුම් ටූල් එක. එකකින් කරන්නේ ඔඩියෝ එක අඩු වැඩි කරගන්න එක. ඊළඟට මෙතන ට්‍රාන්ස්ෆෝර්ම් ටූල් එක තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එක ෆ්ලිප් කරගන්න, රීසයිස් කරගන්න, රොටේට් කරගන්න වගේ දේවල්. ඊට පස්සේ ඔයාලට ඇඩ්ජස්ට් ටූල් එකෙන් මේකේ බ්‍රයිට්නස්, සැචුරේෂන් වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට වීඩියෝ එකේ ක්වොලිටි එක එන්හෑන්ස් කරන්න පුළුවන් මෙතනින්. ඊළඟට ඔයාලට මෙතන අනිත් මාස්ක් ටූල්, ඩුප්ලිකේට් ටූල්, පොඩි තව ටූල් ටිකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක ස්ටේබල් කරගන්න ඕන නම් ඔයාලට මේක ප්‍රෝ වර්ෂන් එක ගන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන වීඩියෝ එකේ ඔඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕන නම් මේ බටන් එක ක්ලික් කරලා ඔඩියෝ එක එක්ස්ට්‍රැක්ට් කරගන්නත් පුළුවන්. ඒ විදිහට තමයි වීඩියෝ එකේ එඩිට් කියන ඔප්ෂන් එකේ ටූල්ස් ටික තියෙන්නේ. ඊළඟට ඔයාලට මේකට ඔඩියෝ එකක් වෙනම ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ ඇඩ් ඔඩියෝ කියලා යටින් ටයිම්ලයින් එකේ තියෙන එක ක්ලික් කරලා ඔයාලට මෙතනින් සවුන්ඩ්ස් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් CapCut එකට එන සවුන්ඩ් ටික. නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ටූල් එකට ගිහිල්ලා අපේ ඩිවයිස් එකේ තියෙන ඕන ඔඩියෝ එකක් මෙතනට දාගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් TikTok එකට ලොග් වෙලා TikTok එකේ ට්‍රෙන්ඩින් යන සවුන්ඩ්ස් එහෙම මේකට ඇඩ් කරගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා අපේ Google account එක දීලා අපිට ඕන ඔඩියෝ එක browse කරලා ගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ text tool එක. ඒකෙන් කරන්නේ අපේ වීඩියෝ එකට අපිට ටයිටල් එකක් නැත්නම් මොකක් හරි වෙන වෝටර්මාර්ක් එකක් වගේ අපේ නම ඇඩ් කරගන්න වගේ දේවල් වලට මේ text tool එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මෙන්න මේ add text කියන තැනට ගිහිල්ලා ඔයාලට මේක ඔයාලට ඕන එකක් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ආයෙමත් ඉෆෙක්ට් ටූල් එක. මෙතනින් ඉෆෙක්ට් ඇඩ් කරගන්නව නම් මේ ඉෆෙක්ට් එක මේ මුළු මේ අවශ්‍ය වීඩියෝ එකට නෙමෙයි මේ මුළු ටයිම්ලයින් එකේ තියෙන වීඩියෝ ඔක්කොටම වැටෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ෆිල්ටර්ස්. ඔයාලා ඒක ක්ලික් කරාම මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. ඔයාලට ඔයාලගේ වීඩියෝ එකට කැමති ෆිල්ටර් ඇඩ් කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ ඔයාලට මෙතන ඇඩ්ජස්ට් ටූල් එක ආයෙ බලා ගන්න පුළුවන්. ඒකෙදිත් එන්නේ අපිට ඕන වීඩියෝ එක විතරක් නෙවෙයි ටයිම්ලයින් එකේ තියෙන ඔක්කොම වීඩියෝ වල
වීඩියෝ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතනින්. ඔයාලට ඊළඟට ස්ටිකර්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ස්ටිකර් මෙතන තියෙන ස්ටිකර්ස් ඔයාලට මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් අපේ ෆොටෝ එකක් මෙන්න මෙතනින් මෙහෙම අරගෙන මෙතෙන්ට ඇඩ් කරගන්නත්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් ටූල් එක. බෑග්ග්‍රවුන්ඩ් ටූල් එක නම් අපිට ඕන වෙන්නේ අපේ වීඩියෝ එක අපි ගත්ත ප්‍රොජෙක්ට් එකේ සයිස් එකට වඩා පොඩි සයිස් එක තියෙනම් ඒකේ වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට අපිට පුළුවන් කලර් එකක් ඇඩ් කරගන්න මේ විදිහට. නැත්නම් ඔයාලට පුළුවන් මෙතනින් ඉමේජ් කියන එකට ගිහිල්ලා අපිට ඕන ඉමේජ් එකක් වගේ එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා දාන්න අපේ තියෙන වීඩියෝ එකේ විදිහටම. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ බ්‍රෑන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් සයින් ඉන් වුණාට පස්සේ අපිට බ්‍රවුස් කරලා ඉන්ටර්නෙට් එකෙන් බ්‍රවුස් කරලා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි CapCut එකෙන් එඩිට් කරගන්නේ. ඊට පස්සේ බලමු මේකේ අවසානයේට දැන් අපි කරගත්ත ප්‍රොජෙක්ට් එක එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන දකුණු පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට් එකේ රෙසලූෂන් එක මෙතන 1080p කියලා තමයි තියෙන්නේ. ඔයාලට මේ CapCut එකෙන් වීඩියෝ එක 4K වෙනකන් රෙන්ඩර් කරගන්න පුළුවන්. ෆ්‍රේම් රේට් එකත් 60 fps වෙනකන් ඔයාලට රෙන්ඩර් කරගන්න පුළුවන්. කෝඩ් රේට් එකත් හයි දාලා ඔයාලට මේක රෙන්ඩර් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මේවා ඔක්කොම ෆුල් දැම්මොත් ෆයිල් එක ලොකු සයිස් එක ගොඩක් ලොකු වෙනවා. හැබැයි මෙතන මෙච්චර ලොකු සයිස් එකක් පෙන්නුවට ඔයාලා සාමාන්‍යයෙන් මේවා සෝෂල් මීඩියා අප්ලෝඩ් කරනකොට මෙච්චර ෆයිල් සයිස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් මෙතන 4K දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන MB 126ක් වෙනවා. හැබැයි මේක සාමාන්‍ය අපි අරගෙන WhatsApp එකේ ස්ටේටස් එකක් වගේ දාන්න ගත්තොත් මේ MB 126 MB 7ක් 8ක් වගේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකේ රෙසලූෂන් එක හදාගත්තට පස්සේ මෙන්න මෙතන එක්ස්පෝර්ට් කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක සේව් වෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ලයින් එක මේ වීඩියෝ එක වටේටම ගියාට පස්සේ ඔයාලට මෙතන ප්‍රසන්ටේජ් එක බලා ගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙන. අපි එක්ස්පෝර්ට් වෙලා ඉවරුනාම මේකේ රිසල්ට් එක බලමු. මේ විදිහට තමයි අපි CapCut එක යූස් කරලා මොබයිල් ෆෝන් එකෙන් වෝටර්මාර්ක් එකක් වදින්න නැති විදිහට වීඩියෝ එක එඩිට් කරගන්නේ. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.